කියනවා කොයිද ඉතියේ සුව කාලයක් ඉර කරලා ඉතියේ ගමන් කරන්න අපච්චි දැන් කොපමණ කාලයක්ද දරුවා ගාවට ඇවිල්ලා වසර 15ක් විතර. එතකොට මේ වසර 15ක් ඔබ වහන්සේ දරුවා ගාවට ඇවිල්ලා. එතකොට ඔබ වහන්සේට ඇයි එලිමංකඩ ඔබ වහන්සේ ආවේ නැත්තේ? එන්න දුන්නේ කවුරුන්ද එන්න දුන්නේ නැත්තේ? නැති කරා. දැන් ඔබ වහන්සේට නිසි විදියට ඔබ වහන්සේ මන් දැන් අරගෙන තියෙනවා. ගලවලා තියෙනවා. මම ඔබ වහන්සේට හරි මාර්ගය දුන්නොත් මේ ගැති දරුවා අරගෙන ඉදිරියට යනවද? සත්‍යයි. බොහොම සතුටුයි. එමනම් නැවත ඔබ වහන්සේගේ ඔය වරමට කිසිම කරදරයක් කිසිම මොහොතක කිසිම කෙනෙකුට හිංසාවක් පීඩනයක් වෙන්න ඔබ වහන්සේ ඉඩකඩ සැලසුම් කරන්නේ නැතිනම් ඔබ වහන්සේට අවශ්‍ය මාර්ගයේ නියමාකාරයෙන් ඔබ වහන්සේට යන්න මාර්ගය මම විවෘත කරනවා. ඔබ වහන්සේ යනවද ගැති දරුවා අරගෙන? මේ වචනේ නින්දාවක් වෙයිද? කුමක්ද අපච්චි? කිසිදාක වෙන්න ඉඩ තියන්න එපා කියනවා. මොකද මේ සෝන්කාලි දේව මාතාව ඉදිරියේ දෙන්නා වූ තීන්දුව තීරණ කවදාවත් කඩා කප්පල් කරන්න එපා කියනවා අපච්චි. මොකද ඔබ වහන්සේලා මේ විශ්වතලයේ සැරිසරන්න ඕනේ. අසරණ නරයාගේ දුකට පිහිට වෙන්න ඕනේ. දුක් ගින්දර නිවා දමන්න ඕනේ. එහෙම නේද අපච්චි? එහෙමයි. එමනම් ඔබ වහන්සේ බොහොම සන්තෝෂයි. කොයිද පුතේ කම්පලාත? පොල් ගහවෙල සිට තමයි මේ ගැති දරුවා අරගෙන ආවේ. ඔබ වහන්ට විශ්වාසයක් ඇති වුණාද? කුමද අපච්චි? ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේගය නොමග යවුවා. ඒ කියන්නේ මින් පෙර ආතුව දෙන්න හිතුවේ. එහෙමයි. එමනම් ඔබ වහන්සේ කමන්නේ අද දිනස් කරාවනේ. නැවත ඔබ වහන්සේ අතර මං වෙන්නේ. හොඳයි අපච්චි. දැනට අපච්චිගේ මං ගත වෙන්නේ නැවත ස්වල්ප මොහොතකින්.